Hi, welcome to my channel. avegna.lk. අයුබෝවන්. ඔය හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ආදරය පරි අමුතු දෙයක් නේද? හරියට මායාවක් වගේ වෙලාවකට ඇබ්බැහිය. ඇබ්බැහි වුණොත් නවත්ත ගන්න අමාරු දෙයක්. සමහර ආදර කතා ඒ ඇබ්බැහියත් එක්කම ලස්සන ලෝකයක් ගොඩනගා ගන්නවා. ඒත් සමහර ආදර කතා ඒ ඇබ්බැහියත් එක්කම මොකක්ම හෝ හේතුවක් හින්දා දුක්බර ලෝකයක් මවනවා. සමහර වෙලාවට ඒ මායාව ජීවිතේ එක්ක පවා සෙල්ලම් කරනවා. ඔයාටත් ඇති ඔයා වෙනුවෙන් ලියවුණු ආදර කතාවක්. අද ඔයා මේ වීඩියෝව බලන්න හේතුවක් කරගන්න ඇත්තෙත් ඒ ආදර කතාව. කොච්චරනම් ආදරේ කළාද නේද? කොච්චරනම් හීන මැව්වද? ඒත් අද ඇත්තටම කියන්න ඔය දුකින්ද? නැත්නම් හිත හදාගන්න ලෑස්ති වෙලාද? නැත්නම් තාමත් අදහන්න බැරි හැඟීම් ගොන්නක් එක්ක පොරබඳිනවද? ඉතින් අද ඔයා එක්ක දොඩමළු වෙන්න මං ආවේ ගොඩාක් අයගෙන් කමෙන්ට් වලදී දැක්ක ඉල්ලීමක් නිසා. ආදරයට ආදරය කරන ආදරණීය හදවත් ගොඩක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ ආදරණීය හදවත් හීනමවන්නේ සතුට සැනසුම පිරි ආදරයක් ජීවිතයක්. ඒත් සමහර අවස්ථාවලදී දෛවය අපිට ගොඩාක් සරදම් කරනවා. ඒ සරදමක් නිසා එයා ඔයාගෙන් දැන් ඈත් වෙලා. ඔයා ආවෙම එයා ගැන දැනගන්න නේද? එන්න අපි දොඩමළු වෙමු. හැබැයි එක පොරොන්දුවක් වෙන්න. දුක හිතෙන කතාවක් අද කියවමදී ඔයාට දැනගන්න ලැබුණොත් වීඩියෝව අවසානයේ වන තෙක්ම බලලා හිත හදාගන්න මාත් එක්ක එකතු වෙනවා කියන එකත් පොරොන්දු වෙන්න. මං හැමදාමත් ඔබේ සොයුරිය කියන්න තියෙන හිතට වදදන ඕනම ප්‍රශ්නයකට රේඩින් මගෙන් ඔබත් එක්ක කතා කරන සොයුරිය. අපි රේඩින් එකත් එක්ක එකතු වෙමු. අද රේඩින් එක ටිකක් ස්පෙෂල්. මේක කාණ්ඩ දෙකකට බෙදලා තමයි මම ඔයාලට අරන් එන්නේ. පළවෙනි කොටස දෙවෙනි කොටස විදිහට කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසේදී අද මට දැනෙන දේවල් මම ඔයාලට කියද්දී ඒ දේවල් වලින් ඔයාලට 50%ක ගැළපෙන දේවල් තියෙනවනම් අන්න ඒ රීඩින් එක ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙයි. එහෙම නොගැලපුණොත් දෙවෙනි රීඩින් එකේ සයන්ස් 50ක් ගැලපුණොත් ඒ රීඩින් එක අනිවාර්යෙන් ඔයාටයි ගැලපෙන්නේ. හොඳින් අහගන්න මතක තියාගන්න හරි. එහෙනම් පටන් ගමුද? දැන් මම ඔයාට දෙන්න යන්නේ පළමු කොටස සඳහා කලෙක්ටිව් රීඩින් එකට අදාළ වෙන සයන්ස් ටික සංඥා ටික. ඔන්න දැන් අහගන්න මේ මම ලබා දෙන සංඥාවලින් 50%ක් ඔයාට ගැලපෙනවා නම් අනිවාර්යෙන් මේ පළවෙනි කොටසට අයිති රීඩින් එක තමයි ඔයාට ගැලපෙනම රීඩින් එක. එහෙනම් අපි පටන් ගමු. අංක 1. ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ දම් පාට, සුදු පාට, කහ පාට, රත්රන් වර්ණය හෝ රෝස පැහැය මුසු වූ ටිකක් හරි තියෙන ඇඳුමක් නම් මේ රීඩින් එක ඔයාට විශේෂයෙන්ම කියන්න ඕනේ දම් පාට, සුදු පාට ඇඳන් ඉන්නවනම් මේ රීඩින් එක ඔයාට සවිශේෂයි. දෙවෙනි සයින් එක රතු පාට, රෝස පාට ගල් අල්ලපු ආභරණයක් හෝ කිහිපයක් ඔයා පැළඳගෙන ඉන්නවනම් මේ රීඩින් එක අනිවාර්යෙන් ඔයාට අද දවසේ තුන්වෙනි එක අද දවසේ උදෑසන හිරු පායනවා වගේම පෙර දිනයේ රාත්‍රී අහසේ සඳ හෝ තාරකාවන් දැක්කනම් මේ රීඩින් එක ඔයාට. හතරවෙනි එක අද දවස ඇතුළත ඔයාට මෙන්න මෙහෙම හිතුණු අවස්ථාවක් තිබ්බනම් මම මගේ ජීවිතය ගැන අලුත් විදියට හිතන්න පටන් ගන්න ඕනේ. ඕනම අභියෝගයක් බාර ගන්න මං සූදානම්. මට පුළුවන්. අන්න එහෙම හිතුණා නම් අද දවසේ කොයිම වෙලාවක හරි එහෙනම් මේ රීඩින් එක අනිවාර්යෙන් ඔයාට. පස්වෙනි සංඥාව ලස්සන රතු නෙළුම් මල්
රතු නෙළුම් මල් දකින්න ලැබුණා නම් අත ගන්න ලැබුණා නම් එහෙමනම් මේ රීඩින් එක ඔයාට 6 වෙනි සයින් එක පළතුරක් දෙලුම් පළතුරක් විදිහට දකින්න ලැබුණා නම් හෝ ආහාරයට ගන්න ලැබුණා නම් මේ රීඩින් එක අනිවාර්යෙන් ඔයාට 7 වෙනි සයින් එක සුදු පාට පබළු අල්ලපු ඇඳුමක් හෝ පළඳ නාවක් ඔයාට තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට 8 වෙනි සයින් එක අද දවස ඇතුළත ඔයා මොහොද සිතිජය හරි දැක්කනම් ඡායාරූපයකින් හරි ලයිව් දැක්කනම් හරි එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට 9 වෙනි සයින් එක ඔයා ගෙදර ඉන්න හවුස් වයිෆ් කෙනෙක් නම් එහෙම නැත්නම් නිවසේ සිට වැඩ කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ගෙදර නිතර රැඳෙන ස්ථානයක් ඇතිනේ. අන්න ඒ වැඩ කරන තැන හෝ නිතර රැඳෙන තැන අද වෙනසක් කරන්න හිතලා අස් කරලා පිළිවෙලක් කරා නම් මේ වීඩියෝ එක ඔයාට 10 වෙනි සයින් එක ලස්සන මල් පැලයක් මල් පෝච්චියක් අද දවසේ ඇතුළත අත්ින් අල්ලලා ඒක වින්දානම් ඒකේ ලස්සන දැක්කනම් ඒක ඇල්ලුවනම් හෝ දුටුවනම් මේ රීඩින් එක ඔයාට 11 වෙනි සයින් එක අද දවස ඇතුළත ඔයා භාවනාවක නිරත වුණා නම් කොමක් හෝ මෙඩිටේෂන් එකක මේ රීඩින් එක ඔයාට 12 වෙනි සයින් එක අද දවස නිවාඩුවෙන් මනසට විවේකයක් ලැබෙන විදිහට ගත කරපු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට එහෙනම් මේ සයින්ස් 12න් ගැලපෙන 50% ඔයාට ගැලපෙනවා නම් අනිවාර්යෙන් මේ හා බැඳිච්ච පළවෙනි කොටසට අදාළ කලෙක්ටිව් රීඩින් එක අනිවාර්යෙන් අහන්න. ඒ ඔයා වෙනුවෙන්ම සකසපු රීඩින් පරීක්ෂාව. දැන් ඔයාට මේ දෙන්න සෝදානම් වෙන්නේ දෙවෙනි කොටස දෙවෙනි කලෙක්ටිව් රීඩින් එක ගැලපෙන ඔයාට අදාළ වෙන සයින්ස් ටික සංඥා ටික මේ සයින්ස් වලින් 50% ඔයාට ගැලපෙනවා නම් අනිවාර්යෙන් මේ කලෙක්ටිව් රීඩින් එක ඔයා වෙනුවෙන්ම ගෙනාපු රීඩින් එකක්. එහෙනම් අපි බලමු මොනවද සංඥා ටික කියලා. පළවෙනි සයින් එක අද දවසේ අලංකාර වර්ණ වලින් යුතු කුරුල්ලෙක්. අලංකාර වර්ණ වලින් ඒ කියන්නේ තනි පාට නෙමෙයි අලංකාර වර්ණ වලින් යුත් කුරුල්ලෙක් ඔයා දැක්කනම් මේ රීඩින් එක ඔයාට දෙවෙනි සයින් එක පොත් කියවන්න පොත් අතපත ගන්න පොත් එක්ක කාලය ගත කරන්න දවසේ කොයිම වෙලාවක හරි ලැබුණා නම් මේ රීඩින් එක ඔයාට තුන්වෙනි සයින් එක පලිඟු වලින් පලිඟු වලින් විශේෂ පලිඟුවක් තමයි සිට්‍රිම් පලිඟුව. ඉතින් ඔයාට සිට්‍රිම් පලිඟුවක් තියෙනවා නම් හෝ දැන් හෝ ඔයාගේ ළඟ හෝ තියෙනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාටමයි. 4 වෙනි සයින් එක මල් පැල අත ගන්න, සුවඳ බලන්න, ලස්සන බලන්න ලැබුණු දවසක් නම් අද මේ රීඩින් එක ඔයාට. 5 වෙනි සයින් එක දේදුණු වර්ණ සහිත දීප්තිමත් වර්ණ පසුබිමක් ඔයාට දකින්න ලැබුණා නම් මේ රීඩින් එක ඔයාට. 6 වෙනි සයින් එක ඇඳන් ඉන්න ඇඳුම සුදු පාට හෝ කොළ පාට නම් සුදු පාට හරි කොළ පාට හරි නම් මේ රීඩින් එක ඔයාට. 7 වෙනි සයින් එක සබාදහමට අදාළ සුන්දර මිහිරි ශබ්ද කුරුළු නාද ගංගා ඇල දොළවල සද්ද හුළඟේ සද්දේ ඉතින් ඒ වගේ මිහිරි ගස් කොළන් වල ශබ්දේ වගේ මිහිරි ශබ්ද වලට ඇහුම්කන් දෙන්න අහන්න ලැබුණු දවසක් නම් අද මේ රීඩින් එක ඔයාට. 8 වෙනි සයින් එක දිය ඇල්ලක රූපයක් කොහෙන් හරි දැක්කනම් ලයිව් හරි එහෙම නැත්නම් ෆොටෝ එකකින් වීඩියෝ එකකින් හරි එහෙමනම් මේ රීඩින් එක ඔයාට. 9 වෙනි සයින් එක කොළ පැහැය හරිත වර්ණයේ පිරුණු පරිසරයක අද කාලය ගත කරන්න ලැබුණා නම් හෝ ඔයා එහෙම පරිසරයකට හදවතින්ම ප්‍රේම කරන කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාට. 10 වෙනි සයින් එක රතු සුදු කොළ ගල් අල්ලපු ආභරණයක් පැළඳගෙන නම් මේ වෙලාවේ ඉන්නේ ඔයා මේ රීඩින් එක අනිවාර්යෙන් ඔයාට. 11 වෙනි සයින් එක
ඔයාගේ අතේ මෙහෙන්දි ආර්ට් එකක් එහෙම නැත්නම් ටැටූ එකක් වගේ ආර්ට් එකක් ඇඳලා තියෙනවා නම් මෙන්න මේ රීඩින් එක ඔයාට. එහෙනම් මේ දුන සයන්ස් 11න් 50%ක් ඔයාට ගැලපෙනවා නම් අනිවාර්යෙන් දෙවෙනි කොටසට අයත් කලෙක්ටිව් රීඩින් පරීක්ෂාවත් එක්ක ඔයා එකතු වෙන්න. ඒක ඔයා වෙනුවෙන්ම ගෙනාපු රීඩින් එකක්. ඔයා තාමත් එයා ගැන හිතනවා. ඔය දෙන්න දැන් දුරස් වෙලා හිටියත් එයාට තාමත් ආදරේ නේද? එයා ගැන හිතෙන්නේ ඒ හින්දා නේද? ඉතින් අපි පළවෙනි කොටසෙන් ඔයාට මම ඉස්සෙල්ලා දුන්නු පළවෙනි කොටසට අදාළ සයන්ස් වලින් 50% අනිවාර්යෙන් ඔයාට ගැලපෙන්නේ නැති. ඒකයි ඔයා මේ රීඩින් එකත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මම මේ රීඩින් එකෙන් ඔයාට අද කියනවා එයාගේ ගතිගුණ, එයා දැන් ඔයා ගැන හිතන විදිහ, එයයි ඔයයි වෙන වෙන්න හේතු උනේ මොකද්ද? මොන කාරණාද? එයා නැවත ඔයා ළඟට එන එක ගැන එයා හිතන විදිහ, ඒ වගේම දැන් එයා මුහුණ පාලා තියෙන තත්ත්වයේ සිටුේෂන් එක ගැන මම ඔයාට මේ රීඩින් එකෙන් කියනවා. එහෙනම් අපි රීඩින් එකත් එක්ක එකතු වෙමු. ඔන්න මම දැන් මුලින්ම එයා ගැන කියන දේවල් හරිද කියලා ඔයා බලන්නකෝ. හැබැයි මම එකක් කියන්නම්. මම මේ කියන ගතිගුණ වලින් හැම එකක්ම ඔයාගේ ආදරවන්තයා හෝ ආදරවන්තියට නොගැලපෙනවා වෙන්න පුළුවන් හැම එකක්ම. මොකද මේක පොදු රීඩින් එකක්නේ. මේක පර්සනල් රීඩින් එකක් නෙමෙයි. පර්සනල් රීඩින් එකක් ඔයාගේ එයා වෙනුවෙන්ම මම ගන්න පර්සනල් රීඩින් එකක් නම් හරියට එයාවම ටාගට් කරලා එයාවම ඉලක්ක කරලා රීඩින් එක ලබා දෙනවා. නමුත් මේක දෙන්නේ මගේ ප්‍රේක්ෂක ජනතාවට. ඒ කියන්නේ මගේ රීඩින් බලන, මගේ රීඩින් ගන්න. එතකොට මම වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්න ඔයාලා වෙනුවෙන්. එතකොට මේක පොදු රීඩින් එකක්. ඒ හින්දා 100% මේ ගතිගුණ ඔයාට නොගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් හැම එකක්ම නැතත් කිහිපයක් ඔයාට ගැලපෙන්න පුළුවන්. ඉතින් අපි එයාගේ ගතිගුණ මොනවද කියලා බලමු එහෙනම්. එයා ගැන කිව්වොත් එයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න තියෙනවා කියමුකෝ. මෙහෙම හිතමුකෝ මොකක් හරි ප්‍රශ්නයක් එයාට වෙන්න තියෙනවා. ඉතින් ඒ ගැන දැනෙන, තේරෙන අය එයාට ඒ ගැන කියනවා. ඔයාම එයාට කියනවා කියමුකෝ. ඒ සත්ත පහකට ගණන් ගන්නෙ නැහැ. මොකක් හරි ලොකු දෙයක් වෙන්න ඕනේ යාට. මොකක් හරි ඒ දේ තේරුම් ගන්න. අනේ එතකොට තමයි හරි අවබෝධය ලැබෙන්නේ. ලොකු දෙයක් වෙලා ඒක හරියට පහරක් වැදෙනවා වගේ දැනුනොත් තමයි ඒක සිද්ධ වුණොත් තමයි යාට ඒක තේරෙන්න පටන් ගන්නෙ. ඉතින් එතකොට යාට ඒකේ අවබෝධය ලැබෙනවා. අපි හිතමුකෝ මෙහෙම උදාහරණයක් විදිහට එයා ඉඩමක් මිලදී ගන්න යනවා කියලා. ඒ ගැන දන්න අය අනතුරු අඟවනවා, අනතුරු ගැන පහදලා දෙනවා, පෙන්නලා දෙනවා. ඒත් මෙයා නෙමේ කොයිම වෙලාවකවත් ගණන් ගන්න. අන්තිමට සල්ලිත් නැති වෙලා, ඉඩමත් නැති වෙලා, කරදරයකුත් දාගෙන තමයි මෙයා සියල්ල අවබෝධ කරගන්නේ. එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි. ටිකක් ආඩම්බර, මාන්නය වගේ තියෙන ගතියකුත් තියෙනවා. ඒ නිසා නිතරම ලෙඩ දාගන්න ගතියක් තියෙනවා. ඉතින් හිතන විදිහේ අවුලක් තියෙනවා නිතර මෙයාගේ. තේරුම් ගන්න විදිහේ අවුලක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක හරි ගස්ස ගන්න ඕනේ එයා විසින්මයි. හැබැයි මෙයා ටිකක් අමුතු කෙනෙක්නේ. එයා හිතන විදිහත් ටිකක් අනිත් සාමාන්‍ය අයට වඩා ටිකක් වෙනස්. ටිකක් වෙනස් විදිහට තමයි හැම දෙයක් ගැනම දකින්නේ. හැබැයි මෙහෙමයි. තමන්ගේ වැරද්දක් තිබ්බොත් ඒක අවබෝධ කරගත්තොත් එයා ඒක හදාගන්න දෙපාරක් හිතනම් ඉන්නේ නැහැ. ඒ වගේම දෙයක් එපා වුණොත් ඒ දෙය විනාශ වෙලා නැති වෙලා යනවට තමයි එයා කැමති. එයා කැමති දේ කැමති විදිහට ගොඩනගා ගන්නවා පස්සේ. ඉතින් සමහර වෙලාවට රැවටීම් වලට ලක් වෙලා සමහර වටින දේවල් අහිමි කරගන්න වෙලාවලුත් බොහෝ තියෙනවා. ජීවිතේ ගොඩාක් හැලහැප්පීම් වලට ලක් වුණ කෙනෙක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයාගේ ගතිගුණ දැන් කියන්න පුළුවන්. ඉතින් අපි බලමු එයා දැන් ඔයා ගැන හිතන විදිහ කොහොමද කියලා. එයා හිතනවා ඔයාගේ ජීවිතේ ඔයා අලුතෙන් පටන් ගන්න ඕන කියලා. මොකද එයා නැති වුණාම ඔයාගේ ජීවිතේට අලුත් අවස්ථාවක් නෙයි කියලා එයාට නිතර හිතෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ එයා හින්දා හිර වෙලා තිබ්බ දේවල්, කරගන්න බැරිව තිබ්බ දේවල් ගොඩක් තියෙන්නේ නැති. එයා ඒක හිතනවා. මම කියන්නේ එයා දැන් ඔයා ගැන හිතන විදිය. ඉතින්
හොඳ හෝ ගොඩක් ඔයාගේ ජීවිතයට වැදගත්ම දෙයක්. ඔයාගේ ජීවිතේට වැදගත්ම දෙයක් හෝ දේවල්. එයා හින්දා හිර වෙලා ඔයාට කරගන්න බැරුව තිබිලා තියෙනවා. ඉතින් දැන් එයා හිතනවා ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේට හොඳක් කරගන්න කියලා. ඒ වගේම එයා හිතනවා ඔයා ඔයාගේ ලයිෆ් පර්පස් එක ගැන හිතන කෙනෙක්. ඔයා ටිකක් සමාජශීලී, සෝෂල් චරිතයක්, සමාජ සේවයටත් කැමති. ඔයාගේ තියෙන ගොඩාක් හොඳ ගතියක් තමයි ඔයා ආත්මාර්ථකාමී කෙනෙක් නන් නෙවෙයි. ඉතින් තමන් ගොඩ යන්න මොනවම හරි කරනවා නම් අනිවාර්යෙන් අනිත් අයටත් උදව් කරගෙන තමයි කරන දෙයක් කරන්නේ. ඒ කියන්නේ හිතන්නකො මොකක් හරි ඉගෙන ගන්න දෙයක් ගැන ඔයාගේ සාර්ථකත්වය වැඩි වෙන දෙයක් ගැන ඔයාට දැනගන්න ලැබුණා කියලා. ඔයාගේ හැටියට ඔයා කීයටවත් තනියම ඔයාව විතරක් ගොඩ දාගන්න හදන්නේ නැහැ. ඔයා වගේම අවශ්‍යතාවය, හැකියාව තියෙන අනිත් අය ඉන්නවනම් ඒ අයටත් කියලා එකතු කරගෙන තමයි අනිවාර්යෙන් ඔයා ඒ දේ කරන්නේ. අන්න ඒ දේවල් එයා දන්නවා. ඉතින් ඒ වගේම එයාට හිතෙනවා වෙලාවකට ඔයාට ගැළපෙනම කෙනා එයා නෙවෙයි. එයාට ගැළපෙනම කෙනාත් ඔයා නෙවෙයි. අනිවාර්යෙන් ජීවිතය ගැන හිතන විදිය ඔයා වෙනස් කරගත්තොත් හොඳයි කියන එක එයාට මේ අවස්ථාවේ නිතර හිතෙනවා. දැන් මම කියන්නම් ඔය දෙන්න වෙන වෙන්න හේතු උනේ මොනවද කියලා. ජීවිතේ යම් යම් අරමුණු ටාගට්ස් තියනවා ඕනම මිනිසෙක්ට. එහෙම නැති අය බොහෝම අතලොස්සක් නේ ඉන්නේ. Tamanටම කියලා අචීව් කරගන්න ටාගට්ස් අරමුණු නැති අය බොහොම අතලොස්සක් තමයි ඉන්නේ. ඔහේ ජීවත් වෙනවට ජීවත් වෙන්නේ. ඒත් මෙහෙම නැහැ. ඉතින් එහෙම කට්ටිය නෙමෙයි ඔයාලා. Tamanට අරමුණු තියෙනවා. ඉතින් එයාගේ ජීවිතයට හෝ එයාගේ ජීවිතයට යම් අරමුණක් වෙනුවෙන් ලොකු පිබිදීමක් ජීවිතේ විසින් ඔයාට හෝ එයාට ලබා දීලා තියෙනවා. අන්න ඒ හේතු පදනම්ව නොගැලපීම් ටිකෙන් ටික පටන් ගන්න ඇති. දන්නවද? ආදරය කියන්නේ රිද්ද දුකෙන් ඉන්න දෙයක් නෙමෙයි. ඒක හරීම නියුණු දෙයක්. තමන්ට තැනක මානසික නිදහස තියෙනවා නම් විතරක් එතන නවතින්න හොඳම තැන වෙන්නේ තමන්ට මානසික නිදහස තියෙනවා නම් විතරයි. නැත්තම් ඉතින් දුක් උහුල මානසික පීඩනයෙන් ඉන්න අවශ්‍ය නැහැනේ. අනිත් එක ඔයා නොහිතුවට කෙටි කාලීන බැඳීම් ගණයට තමයි ඔය දෙන්නගේ මේ බැඳීම වැටෙන්නේ. අන්න ඒ වගේ ගොඩාක් හේතු නිසා ඔයයි වෙන් වෙලා තියෙනවා. ඔයා ළඟට ආයෙත් එන එක ගැන එයා කොහොමද හිතන්නේ කියලා දැන් කියන්නම්කෝ. දැන් හුදේකලා ජීවිතයක ඉන්නේ යා. ගොඩාක් කලකිරීමකින් ජීවත් වෙනවා කියන එක තමයි මට පෙන්වන්නේ. එයා ගොඩාක් මහන්සි වුණා මේ බැඳීම එයාට ඕන විදියට හදාගන්න. රැකගන්න. මම මේ කියන්නේ ඔයාට මේ වෙලාවේ නැවත එන එක ගැන එයා හිතන විදිය. හරි? ගොඩාක් විරෝධතා, ප්‍රශ්න, බාධක, චෝදනා මැද්දේ ලොකු කට්ටක් ආගෙන හිටියත් දැන් නිකන් අර හෙම්බත් මානසිකත්වයක් තමයි එයාට තියෙන්නේ. හරියට හරි මහන්සි හෙම්බත් වෙලා වගේ. ඉතින් ඒත් හරි ආදරය කරලා ඔයාට එයා අතාරින්න හිත දෙන්නෙත් නැහැ. ඒත් දැන් නම් ඒක එහෙම නෙමෙයි. දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. හිත නිතර කියනවා දැන් අතාරින්න වෙනවා කියලා. ඉතින් දැන් වෙන සම්බන්ධයකට යන්න හිතක් නෑ එයාට. එයාට දැන් හිතෙනවා කාලය එයාට හොඳම විසඳුම දෙයි කියලා. එයා තීරණය කරලා තියෙන්නේ කාලය ගන්න එයාගේ ජීවිතේ වෙනුවෙන්. ඔයාට ඉවසගෙන ඉන්න පුළුවන් නම් එයා එනකන් එයා එන්නත් ඉඩ තියෙනවා. අන්තිමේදී ඔක්කොම හරියන්නත් ඉඩකඩ තියෙනවා. ඒ හින්දා ඔයා කැමති නම් ඉවසගෙන ඉන්න කියලාත් මම ඔයාට කියනවා. එයා දැන් හෙම්බත් වුණ මනසක් එක්ක තමයි දැන් එයා ගැන හිතන්න පටන් අරන් තියෙන්නේ. මොකද එයා මග ඇරෙන තරමට මෙයා මේ බැඳීම අල්ලගෙන ඉඳලා තියෙනවා. ඉතින් එහෙම තමයි එයා දැන් හිතන්නේ. එයා හිතන්නේ මේ විදිහට. ඔයාගේ පැත්තෙන් ඒක වැරදි වෙන්න පුළුවන්. නමුත් එයා හිතන්නේ මේ විදිහට. ගැටුම් ප්‍රශ්න මොනවා ආවත්
ගැටුම් ප්‍රශ්න මොනවා ආවත් ඒවා විසඳ ගන්න පුළුවන් නේ. ඒත් යම් පුද්ගලයෙක්ට Tamanට තමන් වෙන්න නොදී ඒ කෙනාගේ දැන් ඔයා ආදරය කරන කෙනාට එයාට එයා වෙන්න නොදී ඒ කෙනාගෙන් තමන්ගේ මනසේ ඉන්න චරිතය බලාපොරොත්තු වෙනවා නම් ඒක අපි ආදරය කරන ඒ පාර්ට්නර්ට කරන ලොකු අසාධාරණයක් නේ. දැන් එයා කැමති විදිහට ඉන්න දෙන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනේ. මම ආදරය කරන කෙනා මේ විදිහ වෙන්න ඕනේ. මෙන්න මේ විදිහ වෙන්න ඕනේ. මේ දේවල් කරන්න ඕනේ. මේ විදිහට අඳින්න පළඳින්න ඕනේ. මේ විදිහට කතා කරන්න ඕනේ. හැසිරෙන්න ඕනේ. මට ආදරය කරන්න ඕනේ මේ විදිහට කියලා එහම හිතන අවස්ථා තියෙනවනේ. අන්න එහෙම චරිතයක් බලාපොරොත්තු වෙලා එයාට ඒක නඩත්තු කරගෙන ඉන්න උනොත් ඒක ලොකු අසාධාරණයක් අපි එයාට කරන. මොකද එයාට එයා විදිහට ජීවත් වෙන්න දෙන්නේ නැහැනේ අපි. අන්න ඒ හින්දා ඒක ලොකු අසාධාරණයක්. ඉතින් ඉවසගෙන ඉඳී ආදරේ හින්දා. ඒත් ඇති කියලා හිතන වෙලාවක් එනවා. එතකොට යන්න හිතෙනවා. අන්න ඒ වගේ මනසක් දැන් එයාටත් තියෙනවා. දැන් එයාට වෙන කෙනෙක් ගැන උනත් හිතුණත් කලින් වගේම මේකත් ඇති කියලා හැම දෙයක් ගැනම සැකෙන් බලන තත්ත්වයට එයාපත් වෙලා තියෙන. ඒ කියන්නේ දැන් හැම කෙල්ලම හැම කොල්ලම එක වගේ ඇති. ඉතින් කොල්ලෝනේ ඒත් කොල්ලෙක් මේත් කොල්ලෙක් ඒත් කෙල්ලෙක් මේත් කෙල්ලෙක් වගේ. ඉතින් හැමෝම එක වගේ ඇති කියන තැනට දැන් එයාගේ හිතපත් වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් එයා මුහුණ පාලා තියෙන සිටුේෂන් එක මොකක්ද කියලාත් කියන්නම්කෝ. කලින් කිව්වා වගේම හරීම වෙහෙසයි යාට දැන්. මනසට අර ශක්තියක් නැති තරම් කිසිම ෆිට් එකක් නැහැ. ඉතින් එයා ආදරය කියන දේෙන් ඈත් වෙලා එයාගේ මනස සුවපත් කරගන්න උත්සාහ කරනවා. කොයිම වෙලාවකවත් හිතන්න එපා එයා වෙන සම්බන්ධයක් නම් ඇති කරගෙන කියලා. එයාට වෙන සම්බන්ධතාවයක් නැහැ. ඉතින් එයා එහෙම වංචාකාරයෙක් නෙමෙයි. එයාගේ මනසට විවේකයක් අවශ්‍යමයි කියලා ඉවසලා අන්තිමටත් ඉවසලා බැරිම තැනගත්ත තීරණයක් මේ. ඉතින් එයා මේ මනස සුවපත් කර ගැනීම සිද්ධ කරගන්න විදිහ පුද්ගලයා අනුව එක වෙනස් වෙන්න පුළුවන්. එයා ගොඩාක් යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක් නම් යාළුවෝ එක කාලය ගත කරනවා වෙන්න පුළුවන්. ට්‍රිප් එකක් හරි දුර ගමනක් හරි යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රදේශයෙන් පිටට ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඒ වගේම තව සමහරව ඉන්නවනේ ආධ්‍යාත්මික පැත්තට බර අය. ඔයා ආදරය කරපු එයාත් ආධ්‍යාත්මික පැත්තට බර කෙනෙක් නම් ඒ සම්බන්ධ දේවල් කරලා එයාට දැන් ඕනර අවුල් වෙච්ච මනස ශක්තියක් නැති මනස කූල් කරගෙන නැවතත් පෙර පරිදිම ශක්තිමත් හිතක් හදාගන්න. ඉතින් මේ වගේ දෙයක් කරනවා ඇති. ඒ අතර එයාට පෙර සිද්ධ වෙච්ච දේවල් එක්ක, කියන්නේ සිද්ධ වෙච්ච සිදුවීම් එක්ක, සිතුවිලි එක්ක අසනීප තත්ත්වවලට පවා එයා ගොදුරු වුණා. ඒ අතර එයාගේ ළඟම කෙනෙක් එයාගෙන් අහිමි වීම පවා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක හැමෝටම නොවෙන්න පුළුවන්. මොකද මේක පොදු රීඩින් එකක් හින්දා. එහෙම සිද්ධ වෙච්ච අයත් අනිවාර්යෙන් ඇති අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා එයාට දැන් ඕන ටික කාලයක් හුදේකලාව තනියම ඉන්න. දැන් හුදේකලාවට ගොඩාක් ප්‍රිය කරනවා එයා. ඉතින් වැඩ, බැඳීම්, වගකීම් මේ හැමදේම පැත්තකට දාලා තමන්ගේ මානසික සුවය ගැන හිතනවා එයා. එහෙම ඉන්න තමයි එයා තීරණය කළේ. ඉතින් දැන් මේ වන විටත් එයා මම මේ කියපු දේවල් කරන්නේ නැත්තම් අනිවාර්යෙන් දැන් වෙනකොට එයාගේ මනසට දැනලා තියෙන්නේ මේ හැමදේම වැඩක් නෑ, මොනවා කළත් පළක් නෑ කියන දේ. කලින් කියව දේවල් වෙනුවෙන් මූලාරම්භය ගන්නවා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ. ඉතින් ඔයාලගේ සම්බන්ධතාවයේ පීඩාවෙන් තාමත් එයාගේ මනස අවිවේකී වෙලා නිසායි එයා මේ තීරණය අරගත්තේ. එකාතකට හොඳයි. එයා දැන් ශක්තියෙන් ගොඩාක් දුර්වලයි. ඉතින් එයාට දැන් අවශ්‍ය වෙන්නේ කාලය. ඉතින් කාලය විසින් ලබා දෙන මානසික සුවය එයා ලබා ගනී. ඉතින් මේ විදිහට තමයි ඔයාට කලෙක්ටිව් රීඩින් එක මට ලබා දෙන්න පුළුවන්. ඒ විදිහ තමයි ඔයාගෙන් දුරස් වුණ එයා ගැන ඔයාට මට කියන්න පුළුවන්. දැන් ඔයා රීඩින් එක ඇහුවනේ. මම මෙහෙම කියන්නම්කෝ. ආදරය කරද්දී ඒ ආදරය වෙනුවෙන් දෙන්නම කැප වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් අනිත් කෙනාට ඒ කැපකිරීමක් නැති කෙනාව එපා වෙන්න පටන් ගන්නවා. ආදරය කරද්දී එහෙම දෙයක් වුණොත් මගින් නවත්තන්න වුණොත් දරා ගන්න, Tamanට තමන්ව දරා ගන්න පුළුවන් තරමට ආදරය කරන්න.
ඕනම දෙයකට සීමාවක් ලිමිට් එකක් තමන්ගේ මනසින් හදාගන්න. එතකොට හරි ලේසි ජීවත් වෙන්න. තව දෙයක්. අද ඔයා දුකටපත් වෙලා නම් මතක තියාගන්න ඒකට අනිවාර්යෙන් හේතුවක් තියෙනවා. ඔයත් කවදා හරි දවසක් ඒ විදිහටම කාට හරි දුකක් දීලා ඇති. ඒත් කමක් නෑ. එතනත් හොඳක් දකින්න පුරුදු වෙන්න. ඒ විදිහට හරි ඒ දේ ගෙවිලා ඉවරයි කියන්නේ නැවත ඒ දේම සිද්ධ වෙන්නේ නෑ කියන එක. ඉතින් ඔයාට විශේෂයෙන් කියන්න තියෙන්නේ සිද්ධ වෙන හැම දෙයක්ම වෙන්නේ යම් හේතුවක් මත. අද ඔයාව දාලා යන කෙනා නිසා දරා ගන්න බැරි වේදනාවකින් පපුව පිච්චෙනවා ඇති ඔයාගේ. ඒ දවසක ඔයාට දැනේ අපරාධේ ඔයා එහෙම හරි ගත කරපු ඒ පැය ගාන දවස් ගාන පවා කියන දේ. අන්න එහෙම කාලය හැම දෙයක්ම තේරුම් කරන අවස්ථා ජීවිතේ ඇති වෙනවා. ඒ වගේම එනවනම් අනිවාර්යෙන් එන කෙනා මොන නොගැලපීම තිබ්බත් එනවා. ඉන්නවා. ආදරේම දෙනවා. යන කෙනෙක් ඉන්නවා නම් හේතු හොයා හරි යන්නමයි උත්සාහ කරන්නේ. ඒත් ඉන්න කෙනාට යන්න හේතු 100ක් තිබ්බත් එයා ඔයා ළඟ ඉන්න ඕන නිසා එක හේතුවක් හොයා ගන්නවා. ඔයා ළඟ ඉන්න. ඉතින් ඒ නිසා මේ ගෙවෙන්නේ ඔයාගේ ජීවිතයේ අඳුරුම කාලයක් නම් ඉවසීමෙන් ඉන්න අනිවාර්යෙන් ඔයාව තේරුම් ගත්ත සතුට ඔයාට ලැබෙන දවස උදා වෙනවා. ඉවසන්න අමාරුම තැන් එයි. ඒත් ඉවසන්න මොකද යන කෙනෙක් ඉන්නවා නම් සතුටින් ඒ යන කෙනාට සමු දෙන්න. වෛර කරන්නම එපා. මොකද සසර ගොඩක් දිගයි. ඒ සසර තවත් දික් කරගන්න එපා. යනවා නම් එයාට යන්න දෙන්න. එයාට හොඳක් වේවා කියලා හිතලා සමාව දෙන්න. ඔයාට අනිවාර්යෙන් ඉතා ඉක්මනින් හොඳක්ම ජීවිතේට සිද්ධ වෙනවා. එහෙනම් ගොඩාක් ආදරෙයි මාත් එක්ක එකතු වෙලා රීඩින් එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ඉතින් ඔයාලා හැම කෙනෙක්ගේම ජීවිත සතුටෙන් පිරෙන්න කියලා සතුට ළඟා වෙන්න කියලා මානසික සුවය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් ඔයාට ගැලපෙන ඔයා ආස විදිහේ වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්න. ඉතින් channel එකේ තියෙන අනිත් වීඩියෝස් බලලා ඔයාලා ඒ දේවලුත් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම මතක් කරලා කමෙන්ට් එකක් දාලා යන්න. ඒක මට ලොකු හයියක්. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැම කෙනෙක්ටම ජය වේවා. ආදරෙයි ආදරණීය ආත්මයන්ට. ඔයාගෙන් දුරස් වුණු හැරගිය එයා ගැන ඔයා තාමත් හිතනවා. ඉතින් ඔයා කැමති එයා ගැන දැනගන්න එකයි ඔයා රීඩින් එකත් එක්ක එකතුනේ. ඉතින් අද මම ඔයාට එයාගේ ගතිගුණ, එයා දැන් ඔයා ගැන හිතන විදිහ, එයයි ඔයයි වෙන වෙන්න හේතු වෙච්ච කාරණා, ඒ වගේම නැවත ඔයා ළඟට එන එක ගැන එයා හිතන විදිහ, ඒ වගේම දැන් එයා මුහුණ පාලා තියෙන තත්වය ගැන මම අද ඔයාට කියනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අර දෙවෙනි කොටසට අදාළ සයින්ස් මම ලබා දුන්නා. ඉතින් ඒ සයින්ස් වලින් 50%ක් ඔයාට ගැලපුණ හින්දා තමයි අද මේ රීඩින් එකත් එක්ක එකතු වෙන්නේ. ඉතින් එහෙනම් අපි රීඩින් එකත් එක්ක එකතු වෙමු. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මම මේ කියන දේවල් වලින් ගතිගුණ වලින් අපි කියමුකෝ ගතිගුණ වලින් හැම එකක්ම ඔයා ආදරය කරපු එයාට නොගැලපෙනවා වෙන්න පුළුවන්. මොකද මේක පොදු රීඩින් එකක් හින්දා. පර්සනල් රීඩින් එකක් නොවෙන නිසා. ඉතින් පර්සනල් රීඩින් එකක් නම් එයාවම අපි අරමුණු කරගෙන එයා වෙනුවෙන්ම රීඩින්ග්ස් ලබා ගන්නවනේ. නමුත් මේක පොදු රීඩින් එකක් හින්දා මේක සමස්ත ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන්ම හදපු රීඩින් එකක් හින්දා 100%ක් නොගැලපුණත් මේකෙන් කීපයක් හරි එයාගේ ගතිගුණට ගැලපෙයි. එහෙනම් අපි යන් මුලින්ම රීඩින් එකට. අපි බලමු එයාගේ ගතිගුණ ගැන මුලින්ම. මම මෙහෙම කිව්වොත් එහෙම ටිකක් හරි ගොදුරු මානසිකත්වයක් තියෙන කෙනෙක් එයා. වෙලාවකට ඔයාට එපා වෙලත් ඇති. නිතර කම්ප්ලේන්ස්ම තමයි. ඉතින් එයා නිතර හිතනවා මොනවා කරන්න ගියත් එයාට බෑ. එයා මොකකට හරි අහු වෙලා කොටු කරගෙන ඇත්තේ කියලා අනේ වගේ නිතර සැකයෙන් තමයි ජීවත් වෙන්නේ. තමන් කරන දේවල් ගැන පවා විශ්වාසය ගොඩාක් අඩුයි. ඉතින් ප්‍රශ්න වලින් ගැටලු වලින් ගැලවෙන මාර්ග කවුරු හරි පෙන්නලා දුන්නොත් ගණන් ගන්නෙ නැහැ. ඉතින් ගැලවෙන මාර්ගයට පේන්නෙත් නැහැ. ඒ වගේම කිසිම කෙනෙක්ගේ අර උපදේශක්වත් ගන්න කැමැත්තක් නැහැ. හරියට එයාම යාව විහිං හිර කරගෙන වගේ ජීවත් වෙනවා.
සමහර විට එයාගේ ගොදුරු මානසිකත්වයෙන් ගැලවෙන්න ඔයා යාට උදව් කරන්න උත්සාහ කරන්නත් ඇති. ඒත් වැඩක් වෙන්නත් නැතුව ඇති. ආර්ථික තත්ත්වයක් දින තදබල ලෙස නැතත් සාමාන්‍ය මට්ටමට හෝ ණය උගුල් වල හිරවීම වලට ලක් වෙලා තියෙනවා පෙන්වුම් කරනවා. වීඩියෝ බලන සමහර අයට නම් ඒක තදබල විදිහටත් බලපාලා ඇති. ඉතින් එයා රැකියාවක් කරන කෙනෙක් වුණත් ඒක වුණත් එයා හරි අකමැත්තෙන් කරන චරිතයක්. ඉතින් තමන්ගෙම සතුට තමන් විසින්ම මානසික හිරවීම නිසා නැති කරගත්ත කෙනෙක් විදිහට තමයි මට එයාව පෙන්වන්න පුළුවන්. මම දැන් කියන්නම් එයා දැන් ඔයා ගැන හිතන විදිය කොහොමද කියලා. ඔයා කොහොමත් දැන් මේ මම දැන් කියන්නේ එයා මේ වෙලාවේ ඔයා ගැන හිතන විදිය. ඔයාව දකින්න විදිය හරි. ඔයා කොහොමත් පටන් ගන්න වැඩක් පටන් ගත්තොත් ඒක ලේසියෙන් අතාරින කෙනෙක් නෙවෙයි. ඒක එයා හොඳටම දන්නවා. ඉතින් ඔයා කොහොමත් මොකක් හරි දෙයක් හිතුවොත් ඒ දේ ඉෂ්ට කරගන්න බලනවා වගේම ඔයා කවුරු මොනවා කිව්වත් Taman දරන මතේම ඉන්න කෙනෙක්. ඉතින් ඒ හින්දා ඔයා එක්ක මොන දෙයකටවත් වාද විවාද කරලා වැඩක් නැහැ කියන එක එයා දන්නවා. ඉතින් ඒ වගේම ඔයා නිතරම හැමදේම ගැන සැකෙන් බැලුවේ. එයා ඔයා ගැන හිතන විදිහ කවුරුම හරි එයා හරි ඔයාට නරකක් කරනවා ඇති, වංචාවක් කරනවා ඇති, රවට්ටනවා ඇති වගේ දේවල් නිතර ඔයාගේ හිතේ පුරවගෙන තමයි ඔයත් හිටියේ. ඉතින් ආදරය කරන එක, සතුට දකින එක ඒ වගේන් වැහිලා තිබිලා තියෙන. ඉතින් එයා දකින්නේ මේ විදිහට. සමහරලාට අනුන්ගෙන් ආපු තද පණිවිඩ, සැර පණිවිඩ ඔයා හිස් මුදුනෙන් පිළිගන්නේ නැති. සමහර විට එයා කියන දේ පවා නොපිටට ගන්න දේවල් ඔයාගෙන් නිතර සිද්ධ වෙලා තියෙනවා. පිහියෙන් අනිනවා වගේ කියන වචන තදින්ම ඇඟට ගහන පහරක්ට වඩා සැර වැඩි වෙච්ච අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් ඒක ඔයාට නොතේරුණාට ඔයාට තේරෙන්නේ නැතුව ඇති සමහරලාට ඔයා ඒ කතා කරන දේවල් වලින් එයාට රිදෙන්න ඇති කියලා. ඔයාට නොතේරුණාට දරා ගන්න අමාරු අවස්ථා ගොඩක් එයාට තිබිලා තියෙනවා. ඉතින් නිතර පුංචියට හරි කේන්ති අනේක ආදරේ වැඩිකමට ඔයාට සිද්ධ වෙන්නේ නැත්තේ මොකද ඔයා නරක කෙනෙක් නෙමෙයි. නිතර හදිස්සි වෙලා ඉක්මනින් හිතලා කරන වැඩවලින් සමහර වෙලාවට හොඳ දේවල් වුණත් සමහර අවස්ථා ඔයා කරදර ලං කරගත්ත දේවල් වගේ ඔයා විහිං ලං කරගත්ත කරදර වගේ වෙලා තියෙනවා. ඉතින් එයා මුලින් දුටුව චරිතය. එයා මුලින් මුල් කාලේ ඔයාගෙන් දැක්ක චරිතය නෙමෙයි එයාට පසු කාලේ නෝ ඔයාගෙන් දකින්න ලැබිලා තියෙන්නේ. එයා ඒ විදිහට තමයි ඔයාව දකින්නේ. ඒ වගේම එයයි ඔයයි වෙන්න හේතු වෙලා තියෙන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම හරි රැවටීම් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒවා වෙන සම්බන්ධකම් කියන එකම නෙමෙයි මේ කියන්නේ. පුංචි මොන හරි රැවටීම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කපටිකමක් කරන්න ගිහින් ඒක අතටම අහු වුණ දෙයක් වෙලා හෝ වෙන්න ගිහින් තියෙනවා. මෙහෙම දෙයක් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කරේ නැත්තම් පිටපාර්ශවයක් ඔයාලා දෙන්න වෙන් කරන්න කරපු කපටිකමක්, රැවටීමක්, වැරදි වැඩක් හින්දා ඔය දෙන්න අද වෙන් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ වංචාවක්, රැවටීමක් වගේම කරපු කපටිකමක් නිසා අද දෙන්න දෙපැත්තක ඉන්නව නැත්තම් හිතට එකඟව කතා කරොත් දෙන්නගෙන් එක්කෙනෙක් එක හිතක් නැතිකම නිසා වෙන්වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේක සමහර අයට ඒ විදිහටම සිද්ධ වෙලා ඇති. නිතර ඇත්ත කතා නොකරන කෙනෙක් ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්. ඉතින් එහෙම වුණාම තමයි ප්‍රශ්න පටන් අරගන්නේ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තාම කොච්චර තේරුම් කළත් පස්සේ වැඩක් නැතුව යනවනේ. හිත බිඳෙනවා. ඉතින් ඔයාලා දෙන්නට එහෙම දේවල් වෙලා ඇති. සමහර අවස්ථාවල නොගැලපෙන දේවල් ගලප ගන්න උත්සාහ කළත් ප්‍රශ්න වලින් ගැලවෙන්න උත්තර හොයාගන්න කෙටි පහසු ක්‍රම පාවිච්චි කරාම අපිම තමයි අනතුරේ වැටෙන්නේ. ඒ තේරුම් යනකොට පෙරහැර ගිහිල්ලා ඉවර වෙනවා. එතන තමයි ගැටලුව. ඉතින් ඒ වගේම නැවත ඔයා ළඟට එන එක ගැන යා හිතන විදිය ගැන මම මෙහෙම කියන්නම්. එයා දැන් ලොකු හිරවීමක ඉන්නේ. සිතුවිලි වලින් පවා කොටු වීමක ඉන්නේ. එයා දැන් ගොඩාක් එයා ගැන විතරක් හිතන්න පටන් අරගෙන එයා ආයෙත් ඔයා ළඟට ආවොත් එයාට ඔයාව පාලනය කරන්න සිද්ධ වෙයි කියලා එයා හිතනවා. ඉතින් එහෙම වුණොත් ප්‍රශ්න ඇති වෙයි නැවතත් කියන සිතුවිල්ලෙන් තමයි එයා මේ වෙලාවේ ඉන්නේ. ඉතින් පාලනය කිරීම, නීති දාලා හිර කරගෙන ඉන්න එක නෙවෙයිනේ ආදරය කියන්නේ. නිදහසේ ආදරය කරන්නයි එයා කැමති. ඒ හින්දා එයා නැවත හිර වෙනවට වඩා නිදහසේ ඉන්නයි කැමති. ඒ නිසා සිතුවිලි වලින් හිර වෙලයි එයා මේ වෙලාවේ ඉන්නේ. දෙගිඩියාවකින් ඉන්නේ හිතේ. තීරණයක් ගන්න බැරුව. ඉතින්
මං කියන්නේ එයා මුහුණ පාලා තියෙන සිටුේෂන් එක මේ වෙලාවේ ඊටාම වේදනාත්මක අවසානයක් වුණ මේ බැඳීමේ අවසානයක් දකින්න යාට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේක මම මෙහෙම කියද්දී ඔයාට ගොඩක් දුකක් වේදනාවක් දැනෙයි. නමුත් වීඩියෝ එක අවසාන වෙනකම් එකතු වෙලා ඉන්න මම ඔයාට ඒ ගැනත් කියන්නම්. ඉතින් දුකක් වුණත් එයා ඉවත් වෙලා යන්න ඒ වගේම ඔයාට නිදහස දෙන්නත් එයා බලාපොරොත්තු වෙනවා. මොකද එයා තේරුම් ගත්ත දෙයක් තමයි දැන් එයාට දැන් වැරදිච්ච තැන් අවබෝධ වෙනවා. ඉතින් ජීවිතේ අලුතින් පටන් ගන්න තමයි එයාගේ මානසිකත්වය. මොකද එයාගේ අතිනුත් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වැරදි හැම එකක්ම එයා දැන් තේරුම් අරන් තියෙන. ඉතින් ඔයාලගේ මේ බැඳීම තවත් ඉස්සරහට ගියොත් දෙන්නටම හොඳක් නොවේවි කියලා හිතනවා. ඉතින් ජීවිතේ අලුතින් පටන් ගන්න තමයි එයාගේ මානසිකත්වය. තිබ්බ බැඳීම තිබ්බ විදිහටම ආය හදන්න බැරි බවත් ඒක අවසන් බවත් සම්පූර්ණයෙන් මනසින් ඉවත් කළ යුතු බවත් දුකින් උනත් එයා තීරණය කළා ඉවරයි. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ හැමදේම වෙන්නේ හොඳට. හැමදේම වෙන්නේ හොඳට. අද මේ තත්ත්වේ වාට ලොකු දුකක් වෙන්න ඇති. ඒත් කාලය විසින් වාට තේරුම් කරලා දෙයි මේ හැමදේම උනේ හොඳට කියලා. සමහර නරක දේවල් අපිට වෙන්නේ අපේ ජීවිත ලොකු යහපතකට තල්ලු කරන්න. වාසේ තමයි ඒක අපි දැනගන්නේ. හැමෝටම තමන් කැමති දේවල්ම ලැබෙන්නේ නැහනේ. ඒ වගේම ඔයා අද කැමති දෙයට තව අවුරුද්දකින් විතර දකින්නවත් අකමැති දෙයක් තත්ත්වෙටපත් වෙන්න පුළුවන්. අද අකමැතිම දෙයක් තව ටික කාලයකින් උඩු යටිකුරු වෙලා කැමතිම දෙයක් බවට පත් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඔයා දුර්වලෙක් නෙමෙයි. මනස හරි හයියයි ඔයාගේ. දන්නේ නෑ ඔයා ඒ දැන් දැනගන්න එක. ඔයාට පුළුවන් ජීවිතේ ඔයාගේ වෙනස් කරගන්න. දුකින් උනත් යන්න ඉන්න කෙනෙක්ට යන්න දෙන්න. මොකද ඒක එහෙම වෙන්නේ ඔයාගේ හොඳට. මම මේ රීඩින් එක කිනාවේ ඔයා වෙනුවෙන්මයි. ඉතින් ඔයා අන්න ඒ විදිහට තමයි ඒ දුරස් වුණු ආදරය ගැන මට ඔයාට කියන්න පුළුවන්. එකතු වෙලා ඉන්න වීඩියෝ ඉදිරියටත් ඉස්සරහට තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. දැන් ඔයා රීඩින් එක ඇහුවනේ. මම මෙහෙම කියන්නම්කෝ. ආදරය කරද්දී ඒ ආදරය වෙනුවෙන් දෙන්නම කැප වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් අනිත් කෙනාට ඒ කැපකිරීමක් නැති කෙනාව එපා වෙන්න පටන් ගන්නවා. ආදරය කරද්දී එහෙම දෙයක් වුණොත් මගින් නවත්තන්න වුණොත් දරා ගන්න තමන්ට තමන්ව දරා ගන්න පුළුවන් තරමට ආදරය කරන්න. ඕනම දෙයකට සීමාවක් ලිමිට් එකක් තමන්ගේ මනසින් හදා ගන්න. එතකොට හරි ලේසි ජීවත් වෙන්න. තව දෙයක්. අද ඔයා දුකටපත් වෙලා නම් මතක තියාගන්න ඒකට අනිවාර්යෙන් හේතුවක් තියෙනවා. ඔයත් කවදා හරි දවසක් ඒ විදිහටම කාට හරි දුකක් දීලා ඇති. ඒත් කමක් නෑ. එතනත් හොඳක් දකින්න පුරුදු වෙන්න. ඒ විදිහට හරි ඒ දේ ගෙවිලා ඉවරයි කියන්නේ නැවත ඒ දේම සිද්ධ වෙන්නේ නෑ කියන එක. ඉතින් ඔයාට විශේෂයෙන් කියන්න තියෙන්නේ සිද්ධ වෙන හැම දෙයක්ම වෙන්නේ යම් හේතුවක් මත. අද ඔයාව දාලා යන කෙනා නිසා දරා ගන්න බැරි වේදනාවකින් පපුව පිච්චෙනවා ඇති ඔයාගේ. ඒ දවසක ඔයාට දැනේ අපරාධේ ඔයා එහෙම හරි ගත කරපු ඒ පැය ගාන දවස් ගාන පවා කියන දේ. අන්න එහෙම කාලය හැම දෙයක්ම තේරුම් කරන අවස්ථාව ජීවිතේ ඇති වෙනවා. ඒ වගේම එනවනම් අනිවාර්යෙන් එන කෙනා මොන නොගැලපීම තිබ්බත් එනවා. ඉන්නවා. ආදරේම දෙනවා. යන කෙනෙක් ඉන්නවනම් හේතු හොයා හරි යන්නමයි උත්සාහ කරන්නේ. ඒත් ඉන්න කෙනාට යන්න හේතු 100ක් තිබ්බත් එයා ඔයා ළඟ ඉන්න ඕන නිසා එක හේතුවක් හොයා ගන්නවා. ඔයා ළඟ ඉන්න. ඉතින් ඒ නිසා මේ ගෙවෙන්නේ ඔයාගේ ජීවිතයේ අඳුරුම කාලයක් නම් ඉවසීමෙන් ඉන්න අනිවාර්යෙන් ඔයාව තේරුම් ගත්ත සතුට ඔයාට ලැබෙන දවස උදා වෙනවා. ඉවසන්න අමාරුම තැන් එයි. ඒත් ඉවසන්න මොකද යන කෙනෙක් ඉන්නවා නම් සතුටින් ඒ යන කෙනාට සමු දෙන්න. වෛර කරන්නම එපා. මොකද සසර ගොඩක් දිගයි. ඒ සසර තවත් දික් කරගන්න එපා. යනවා නම් එයාට යන්න දෙන්න. එයාට හොඳක් වේවා කියලා හිතලා සමාව දෙන්න. ඔයාට අනිවාර්යෙන් ඉතා ඉක්මනින් හොඳක්ම ජීවිතේට සිද්ධ වෙනවා. එහෙනම් ගොඩාක් ආදරෙයි
මාත් එක්ක එකතු වෙලා රීඩින් එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ඉතින් ඔයාලා හැමෝ කෙනෙක්ගේම ජීවිත සතුටෙන් පිරෙන්න කියලා සතුට ළඟා වෙන්න කියලා මානසික සුවය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් ඔයාට ගැලපෙන ඔයා ආස විදිහේ වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්න. ඉතින් channel එකේ තියෙන අනිත් වීඩියෝස් බලලා ඔයාලා ඒ දේවලුත් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම මතක් කරලා කමෙන්ට් එකක් දාලා යන්න. ඒක මට ලොකු හයියක්. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැම කෙනෙක්ටම ජය වේවා. ආදරෙයි ආදරණීය ආත්මයන්ට.